මම මේ වීඩියෝගෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් විඩියෝ එක කතා කරපු e-commerce web application එක සයින පාට්ක කොම කරගන්න කියෙන ගැන් කොහොම අපි යුස කෙනෙක් රේෂ්ට කරලා යාගේ ඩේටේල්ස් ඩේටබේස් එක සේව් කරගන්නේ මේ සිල් දෙවල් අපි මේ විඩියගෙදි කතා කරමු අපි බැක්කෙන් කෝඩ් කරන්න කල මේ තියෙන මක ඩිසයින් එක අපි මේක කොහොමද වෙන්න කියලා අපි මේක චෙක් කරගෙන බලමු මම මෙතනදි ඉස්සලාම යුස කෙනෙක ඩීටේල්ස් ඇඩ් කරගන්නවා නොමුදයට සහන් කුමාර gmail.com කියලා ටෙස් කරගන්න එකක් යස් කරන ඉටස මෙතන මොබයිල් නම්බරයක් එන්ට කරනවා ඉටස මෙතන ජෙන්ඩ එක සෙට් කරන මෙතන මේ විතර සයිනම් පටන එක කලික් කරනවා ඉටස් අපි අපෝ ගිහිම් බලෝ මෙතන ඔලට බලාගන්න පුලා රෙජිස්ට්‍රේෂන් සක්සස්පුල් කියලා වැටලා තියෙනවා ඒගන්න මෙතන ඩේට බේස් එකට අපේ යුස වැඩ්ඩලා තියෙන පර බලාගන්න පුලා මේ තියෙන වෙලාව එයාගෙන ෆස්නේම් ලාස්නේම් ඊමේල් පාසඩ් ජොයින්ඩේට් ජෙන්ඩයිට ස්ටේටස් අයිඩ මේටික සෙට්ලා තියෙනවා ගානට ඉතින් බලමු කොහොමද හරියටම මේ සයින පාට් එක කරගන්න කියලා මම ඕපන් කරන්න මගේ විචුවල් ස්ටඩියෝ කෝඩ් එක ඔයාලට මෙතන බලාගන්න පුලා මේ තියෙන මගේ සයින බොක්ස් එක ඉස්සරලා මම මේකෙදී මොකක්කර එරස් එකක් අවුත් ඒක පෙන්න්න ගන්න මම මෙතන ඩිව් එකක් හදාගන්න තියෙනවා මැසේජ් ඩිව් කියලා එක මම ඒ ඇතුර තවත් ඩිව් එකක් හදාගන්න තියෙනවා මැසේජ් එක පෙන්න්න එකන්න අපේ එර එක පෙන්න්න ඒක මම ක්ලාස්සක දයට ඇලට් එකක්දාගෙන ඇලට් ටේන්ජ එක සෙට් කරන්න තියෙනවා හිට පස්ස මම මෙතන ෆස් මේ මගේ ෆීල් ටික තියෙන ඉන්පුට් ෆීල් ටික ෆස්නේම් ලාස්නේම් ඊමේල් පාස්වර්ඩ් මොබයිල් ජෙන්ඩ් සහ මොබයිල් නම්බර් පටිකට් කරගන්න මගේ ඉන්පුට් ෆීල් ටික මෙතන තියෙනවා මම මේ වගේ ෆස්නේම් එක නේම් විදියට අයිඩ එකත් ලාස්නේම් එක එල්නේම් විදියට අයිඩ එකත් ඊමේල් එකට ඊමේල් කියලා අයිඩ එකත් පාස්වර්ඩ් එකට පාස්වර්ඩ් කියලා අයිඩ එකත් මොබයිල් නම්බර් එකට අයිඩ එක විදියට මොබයිල් කියලා ජෙන්ඩ් එක අයිඩ එක ජෙන්ඩ් කියලා යස් කරලා තියෙනවා ඊට පස්සේ අපි මේ ඩීටේල්ස් ටික ඇඩ් කරාට පස්සේ මෙතන සයිනප් බඩන එක කලික් කරපහම මම ඔවන් කලික් එකක් දාලා සයිනප් පංශන්ය කෝල් කරලා තියෙනවා ඉතින් එතනදී මම මෙතන පල්ල ස්ක්‍රිප්.js එක ලින් කරලා තියෙන නිසා ෆංශන් කෝල්ලනවා සයිනප් ඉතින් වලට බලාගන්න පුළා මම මෙතනති වේරියබල් ගොඩක් හදලා තියෙනවා ඒකන්නේ මම මෙතනදී අර පැත්තෙන් ෆස්නේම් ම මෙතන වේරිබල් එක ෆස්නේම් කියලා සෙට් කරගෙන ඒ මගේ අයිඩ එක දාපනේම් කියන එක කැච් කරගෙන තියෙනවා මේ ලාස්නේම් එකත් එහෙමයි ඊමේල් එකත් ඒ විදිහටමයි මම අයිඩ වලින් මේ පැත්තේ වේරියබල් හතලා ඒවා ටික කැච් කරගෙන තියෙනවා ඊට පස්සේ මම මෙතන අලුත් ෆෝම් එකක් හදාගෙන ඒ ෆෝම් එකට F කියලා ෆස්නේම් එක වැලිව් එකත් ගැන මෙතන වැරිබල් එක වැලිව් එක සෙට් කරගත්තා ඊට පස්සේ ලාස්නේම් එකට ඒකෙත් අර විදිහටම ඒකෙත් වැලිව් එක ගත්තා ඊමේල් එකටත් ඒක වැලිව් එක සහ පාස්වර්ඩ් එකටත් වැලිව් එක මොබයිල් එකටත් වැලිව් එක ජෙන් එකටත් වැලිව් එක මේ විදිහටම ෆෝම් එක සෙට් කරගත්තා ඊට පස්සේ මම අලුතෙන් XML HTTP request එකක් ක්‍රියේට් කරලා ඒක පෝස් මෙතඩ් එකෙන් සයිනප් process.php එකට පාස් කරගෙන තියෙනවා ඊට පස්සේ ඒක මම සෙන්ඩ් කරනවා මේ විදිහට අපි බලමු සයිනප් process.php එකට ගිහිල්ලා ඉතින් මම මෙතනදි කරලා තියෙන ඉස්සරලාම ඉන්ක්ලූඩ් එකක් දාගෙන කනෙක්ෂන් එක මෙතන සෙට් කරගන්නවා ඊට පස්සේ මම මේ පෝස් මෙතඩ් එකෙන් ආපු මගේ ඩීටේල්ස් එක මම මේ විදිහට වේරියබල් යූස් කරලා අල්ලගත්තා එතනදී ෆස්නේම් කියලාපු මගේ ෆස්නේම් එකත් එල් කියලාපු ලාස්නේම් එකත් ඊ කියලාපු ඊමේල් එකත් පී කියලාපු පාස්වර්ඩ් එකත්
M කියලා මොබයිල් නම්බර් එක සහ G කියලා ජෙන්ඩර් එකත් මම මේ විදිහට වේරියබල් හදාගෙන කැච් කරගත්තා. ඊට පස්සේ තමයි අපිට වැදගත්ම පාර්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ආපු ෆීල්ඩ් වල ඉන්පුට් කරපු සියල්ලම වැලිඩේෂන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒවට අදාළ මම යූස් කරපු වැලිඩේෂන් පාර්ට් ටික. අපි මේ ටික එකින් එක චෙක් කරලා බලමු. ඉස්සරලා මම කරේ if එකක් දාලා first name එක empty ද කියලා බැලුවා. එහෙම empty නම් මම echo කරන්න ගියා please enter your first name. ඊට පස්සේ first name එක empty නැත්නම් මම check කරන්න ගියා f name එකේ character එක ගාන 50ට වැඩිය අඩුයිද කියලා. 50ට වැඩි නම් මම කියනවා මෙතනදී echo කරන්න කියලා first name must contain lower than 15 characters. f name එකේ validation part එක හරි නම් මම කියනවා last name එක empty ද කියලා check කරගන්න කියලා. empty නම් මම කියනවා please enter your last name කියලා. empty නැත්තම් මම කියනවා ඒකෙත් first name එකේ වගේම characters ගන්න check කරගන්න කියලා. ඒකෙත් characters ගන්න 50ට වැඩි නම් මම කියනවා මෙතනින් echo කරන්න කියලා last name must contain lower than 15 characters. ඒ validation ටිකත් correct නම් මෙයා යනවා ඊළඟට email එකට. ඊට පස්සේ email එකත් මේ විදිහට empty ද කියලා check කරගන්නවා. ඒකත් empty නම් මෙතනින් please enter your email address කියලා echo කරන්න කියනවා. email එකත් empty නැත්නම් මම මෙතනදී ආපහු මේකේ email එකේ character එක ගන්න 100ට වැඩිද කියලා check කරගන්න කියනවා. 100ට වැඩි නම් මෙතනින් echo කරනවා email must contain lower than 100 characters කියලා. ඒකත් valid නම් මෙතනදී ඊළඟට එන්න කියනවා email එක valid email එකද කියලා check කරගන්න කියලා. email එක ඒකට මම මෙතන filter bar එකක් දාලා email එක valid කියලා check කරගන්න කියනවා. email එක valid නැත්නම් මම echo කරන්න කියනවා invalid email address කියලා. ඊට පස්සේ ඒ සේරම valid නම් ඒ validation complete නම් මම මෙතනින් check කරන්න කියනවා password එක. ඊට පස්සේ මෙයා check කරනවා password එක empty ද කියලා. empty නම් මෙතනින් echo කරනවා please enter your password කියලා. empty නැත්නම් ඊළඟ එකට යනවා. එතනදී මම කරනවා password එකේ characters ගාන 5ට වැඩිය අඩුයිද 5ට වැඩිය අඩුයි හා 20ට වැඩිද කියලා check කරනවා. එහෙම check කරලා ඒ කියන්නේ මේ validation එක true නම් validation එක true නම් ඊළඟ පියවරට යනවා false නම් මෙතනදී password must contain between 20 characters කියලා එතනදී echo කරනවා. ඒ validation ටිකත් complete නම් මෙයා යනවා ඊළඟ එකට. එතනදී මම check කරනවා මෙතන mobile එක empty ද කියලා. mobile එක empty නම් මෙතනින් echo කරනවා please enter your mobile number කියලා. ඉතින් ඊට පස්සේ ඒ සේරම validation complete නම් මෙයා check කරනවා mobile එකේ characters ගන්න 10ද සමානයිද කියලා. මොකද අපේ සාමාන්‍ය දුරකථන අංක එක characters 10යි තියෙන්නේ. ඉතින් මම check කරනවා characters 10ද තියෙන්නේ කියලා. character 10ට වැඩියෙන් තියෙනවා නම් මෙයා echo කරනවා mobile number must contain 10 characters කියලා. ඊට පස්සේ ඒ සේරම validation correct නම් ඊළඟට මම මෙතනදී break match එකක් දාලා මම mobile number එක validation කරනවා. ඒ කියන්නේ mobile number අපි දන්නවා පළවෙනි එක බිංදුව සහ දෙවෙනි අංකය 7 වෙන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි අංකය බිංදුව 1 2 3 4 5 6 7 8 වල අංක වලින් එකක් වෙන්න ඕනේ. ඒක තමයි මෙතනදී මේ check කරගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන අංක ඕන එකක් බිංදුවෙන් ඉඳලා 9ට වෙන්න පුළුවන්. හැබැයි තියෙන්න පුළුවන් අංක 7ක් නිසා ඒ ටික තමයි මම මෙතනදී check කරගෙන තියෙන්නේ. මේ ටිකට පිටතින් යනවා නම් ඒ කියන්නේ මේ break match එක false වෙනවා නම් මෙතනදී echo කරනවා invalid mobile number කියලා.
මේ වැලිඩේෂන් ඔක්කොම කම්පලීට් නම් මෙයා මම එල්ස එකක් දාලා මං එක ඇතුළෙදි සර්ච් එකක් දාලා තියෙනවා මොකද මේ නමින් මේ ඊමේල් එකෙන් සහ මේ පාස්වර්ඩ් මේ මොබයිල් නම්බර් එකෙන් වෙන යූසර් කෙනෙක් අපේ ඩේටාබේස් එකේ ඉන්නවද කියලා චෙක් කරගන්න මම මෙතන සර්ච් එකක් දාලා select all from user table එකෙන් සර්ච් කරනවා මේ ඊමේල් එකට සහ මොබයිල් නම්බර් එකට යූසර් කෙනෙක් ඉන්නවද කියලා ඊට පස්සේ එතනදී මම නම්බර් රෝ කවුන්ට් එක ගන්නවා මගේ රිසල්ට් සෙට් එකේ ඒ රිසල්ට් සෙට් එකේ නම්බර් රෝ කවුන්ට් එක බිංදුවට වඩා විශාල නම් ඒ කියන්නේ අපේ ඩේටාබේස් එකේ තව යූසර් කෙනෙක් ඉන්නවනේ මේ ඊමේල් එකෙන් හරි පාස්වර්ඩ් එකකින් එහෙමත් මම කියනවා මෙතනදී එකෝ කරන්න කියලා user with same email address or mobile number already exist කියලා. එහෙම නැත්නම් මම else එකට යන්න කියනවා else එකට ගිහිල්ලා මම ගන්න කියනවා date time එක ඒ වගේම date time zone එක ආසියා කොළඹ කියලා ඊට පස්සේ මම set කරගන්න කියනවා අපේ date time එකේ time zone එක විදිහට මගේ ආසියා කොළඹ කියන එක ඊට පස්සේ මම date එක විදිහට මෙතනින් අල්ලගත්ත date එක format කරනවා කියන මෙතන කියන්නේ අවුරුද්ද මාසය දිනය සහ පැය ගාන ඊට පස්සේ විනාඩි ගාන සහ තප්පර විදිහට ඊට පස්සේ මම මෙතන database එකේ insert එකක් විදිහට දාගන්නවා user table එකට first name එක last name එක email එක password එක join date එක gender id එක සහ status එක සහ mobile එක මෙතනදී මම value විදිහට මම පාස් කරගත්ත values ටික මෙතනට දාගන්නවා variables වලට මම cache කරගත්ත ටික මේ විදිහට මම දාගන්නවා සහ මම මෙතන status id එක විදිහට කෙලින්ම පාස් කරනවා ඒක කියලා මම මොකද මගේ status table එකේ මම ෆස්ට් එකට මම සෙට් කරගෙන තියෙන ඇක්ටිව් කියලා ඉතින් මම මෙතනදී පාස් කරනවා status id එක විදිහට ෆස්ට් මොකද මම account එක create කරපුවා use active නේ නිසා මම මෙතන ෆස්ට් කියලා සෙට් කරගන්නවා ඊට පස්සේ මේ වැඩේ සම්පූර්ණයෙන් හරිනම් මම මෙතනදී echo කරන්න කියනවා success කියලා ඉතින් මේ වැඩේ කියන්නේ database එකට user add වුණා නම් මෙතන success කියලා echo වෙනවා එහෙම වුණොත් මෙතන ඊළඟට response එක යනවා script.js එකට එතනදී response එක success නම් ඔයාලා දැක්කා වගේ අතන මේ තියෙන මෙතන මේ register successful කියන message එක වලට මෙතන බලා ගන්න පුළුවන් මම මේක set කරලා තියෙනවා මෙතෙන් registration successful මම එතන class එක වෙනස් කරලා තියෙනවා alert success කියලා මොකද මම set කරලා තියෙන්නේ කිලින්ම danger කියලා alert එක කියන අතුපාඩම් තමයි යන්නේ set වෙන්නේ ඒකට එහෙම නැත්තම් ඊට පස්සේ කෙලින්ම මම මෙතනදී කෙලින්ම තුනට පස්සේ කෙලින්ම මම change in password function එකට call කරනවා කෙලින්ම යම login sign page එකට අරන් යන්න කියලා ඒ කියන්නේ එහෙම response එක success නැත්තම් මම මෙතනදී කෙලින්ම message එක විදිහට response එක set කරන්න කියලා එතන කියලා දෙනවා ඊට පස්සේ මම මෙතන message එක deblock කරන්න කියලා කියනවා ඉතින් මේ විදිහට තමයි මම මගේ sign in part එක කරගත්තේ ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද sign in part එක කරගන්න කියලා මේ විදිහට තමයි අපි තරලව sign up part එක කරගන්න සහ back end එක සහ design එක කරගන්න වීඩියෝ එක බලවට thank you